SLTV එකතු වෙමු වෙනස් වෙමු අලුත් වෙමු. අපේ අද වැඩසටහනේ මම මේ නිතර අහුවන ප්‍රශ්නයක් තමයි කස්ටමර්ස්ලාගෙන් සහ යාළුවෝගෙන් හැමෝම අහන ප්‍රශ්නයක් මේ සර්විසස් දෙකක් අතරදී කියන්නේ පළවෙනි සර්විස් එක කළා දෙවෙනි සර්විස් එකට යනකොට එන්ජින් ඔයිල් චුට්ටක් පිච්චෙන්න පුළුවන්. ඉතින් එතකොට ලයිට් එක පත් වුණාම ඕගොල්ලෝ දන්නේ නැහැනේ මොන ඔයිල් එකද අපි මේ වර්ක්ෂොප්ස් වලදී පාවිච්චි කරන්නේ මොන ඔයිල් එකද මගේ වාහනේට දාන්නේ අනිත් එක කඩේට ගියාම කඩේ රැක්ස් බැලුවාම රැක්ස් පිරෙන්න જાති එක જાති එක නම්බර්ස් ගහලා තියෙන ඔයිල් જાති තියෙනවා. ඉතින් ඒකෙන් ඕගොල්ලෝගේ වාහනේට හරි එක මොකද්ද හරි එක තෝරගන්නේ කොහොමද කියලා ඉරලා පොඩි හඳුන්වා දීමක් ඕගොල්ලොන්ට මේ ඒ ප්‍රශ්නෙන් මෙදෙන්න පුළුවන් විදියට තමයි මම මේක පැහැදිලි කරලා දෙන්න යන්නේ. මොකද මේ එන්ජින් ඔයිල් කියලා කියන එක වාස් සබ්ජෙක්ට් එකක්. ඒක ගැන කතා කරන්න කිව්වොත් එහෙම අපිට ඇත්තටම කාල හොරාව මදි. ඉතින් ඉස්සෙල්ලම බලන්න ඕනේ ඇයි මේ ඔයිල් පිච්චෙන්නේ වාහනේ කියලා ඉරලා. ඔයිල් පිච්චෙන්න පුළුවන් හේතු දෙකක් තියෙන හේතු දෙක තුනක් තියෙන්න පුළුවන් ඇත්තටම හේතුව මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ඔයිල් එක වැරදි නිසා පිච්චෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාහනේ ඇත්තටම අපි කියමුකෝ ඒජ් නයි කියන්නේ වාහනේ පරණයි නම් එන්ජින් ඔයිල් පිච්චෙන්න පුළුවන්. මොකද හේතුව ඒ එන්ජින් ඇතුළේ තියෙන අමතර කොටස් ගෙවීමෙන් ඔයිල් කන්සම්ප්ෂන් එක චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයිල් ලීක් එකක් හින්දා එන්ජින් ඔයිල් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ හේතු ගොඩාක් තියෙනවා එන්ජින් ඔයිල් අඩු වෙන්න පුළුවන් හේතු. දැන් ඕගොල්ලෝ කඩේකට ගිහිල්ලා රැක් එකේ දිහා බැලුවාම රැක් එකේ තියෙනවා එක જાති එක නම් වලින් මේ එන්ජින් ඔයිල් જાති. එතකොට ඕගොල්ලොන්ට හරිම විදිහ නිවැරදිම විදිහ වාහනේ මැනුෆැක්චරර්ස් ඉෂුව කරන බුක් එක බැලුවොත් එහෙම ඒකේ පිටිපස්සේ ලියලා තියෙනවා මොනවද ඕගොල්ලෝගේ වාහනේට පාවිච්චි කරන්න ඕන එන්ජින් ඔයිල් එක කියලා. ගොඩක් අලුත් වාහනවල නම් ඒ පොත වාහනේ තියෙන්න පුළුවන්. හැබැයි දැන් අපි හිතමුකෝ එවැනි දෙයක්වත් නැති අවස්ථාවකදී ඕගොල්ලෝ බලන්නේ ඕගොල්ලෝගේ වර්ක්ෂොප් එකේ ඕගොල්ලෝ දන්න ටෙක්නීෂියන්ට කතා කරලා ටක් ගාලා අහගන්න පුළුවන් කියලා. නමුත් මේක ඕගොල්ලන්ට කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මෙහි ඕස්ට්‍රේලියාවේ ඕගොල්ලෝ ගියොත් එහෙම මේ වගේ එන්ජින් ඔයිල් විකුණන තැනකට ඒගොල්ලෝ ගාව iPad එකක් තියෙන්න පුළුවන් නැත්නම් help desk එකක් තියෙනවා. ඒගොල්ලන්ට ගිහිල්ලා ඕගොල්ලෝගේ වාහනේ මාදිලිය ඒ කියන්නේ මේක and model එක කිව්වහම අවුරුද්ද ඒ ටික ඕගොල්ලෝ දැනගෙන සිටිය යුතුමයි. හරි එන්ජින් ඔයිල් එක තීරණය කරන්න මොකද්ද මේකට යන්නේ කියලා ඉරලා. ඒත් අමතරව එන්ජින් ඔයිල් වේරි වෙනවා ඩීසල්ද පෙට්‍රල්ද LPG විතරක් දුවන වාහනද එහෙම නැත්නම් හයිබ්‍රිඩ්ද කියලා. මේ වගේ සරල දේවල් තමන්ගේ වාහනය ගැන තමා අනිවාර්යෙන්ම දන්නවා. නමුත් එහෙම අපි කියමුකෝ එහෙම දැනුමක් නැහැ කියලා ඉවර වෙලා වෙන වාහනයක් වෙන කාගේ හරි වාහනයක් නම් පදින්නේ කියලා ඒ මානවයාගෙන් ඒ අදාළ මානවයාගෙන් අහන්න මේ වාහනේ මොන જાතිය වාහනයක්ද කියලා ඉවර වෙලා. දැන් අපි එන්ජින් ඔයිල් ගැනනේ කතා කරන්නේ. එන්ජින් ඔයිල් කතා කරනකොට වාහනේ අලුත්ම මාදිලියේ වාහනයක් නම් අපි කියමුකෝ ළඟදී රිලීස් වෙච්ච 2020 හරි කියන්නේ 2020 21 22 වාහනයක් වගේ නම් හරිම පරිස්සම් වෙන්න ඕනේ. හේතුව මොකද මේ වාහනේ තාම වොරන්ටි එකක් තියෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේ දෙයක් හින්දා ඒගොල්ලෝ ඩීලර්ෂිප් එකෙන් නම් වාහනේ සර්විස් කරන්නේ. මෙවැනි තත්ත්වයක් උඩදී ඕගොල්ලෝ ඩීලර්ෂිප් එකට කෙලින්ම කතා කරන එක හොඳයි. කතා කරලා ඉවර වෙලා ඒගොල්ලෝ පාවිච්චි කරන ඔයිල් එක මේක ප්‍රශ්නයක් හැටියට ඒගොල්ලොන්ට රේස් කරලා තියන්නේ මෙහෙම ඔයිල් මදි වෙච්ච නිසා මේක දැම්මා කියලා. මොකක් හරි හේතුවක් හින්දා ඕගොල්ලෝගේ කන්වර්සේෂන් එකකදී ඩීලර්ෂිප් එකක් තියෙන මම මෙහෙම ඔයිල් ටිකක් මාරු කරා මෙහෙම මදි වෙලා තිබිලා මම මේක টොප් අප් කරා කියලා කිව්වොත් එහෙම ඒක ඕගොල්ලෝගේ වගකීම වෙන්න පුළුවන් නිසා. මොකද ඒගොල්ලෝ ඕගොල්ලෝගේ පැත්තට දාලා කතා කරන්න පුළුවන් ඕගොල්ලෝ දාලා තියෙන වැරදි එන්ජින් ඔයිල් එක නිසා මේකේ එන්ජින් එකේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා කියලා. ඒ නිසා හරිම පරීක්ෂාකාරී වෙන්න වාහනේ තාම වොරන්ටි පීරියඩ් එකේ තියෙනවා නම් එන්ජින් ඔයිල් අඩු වෙනකොට අඩු වෙන්න පුළුවන් හේතු වලට අපි කතා කරන්නේ සමහර වෙලාවට මේ එන්ජින් ඔයිල් පිච්චෙනවා වෙන්න පුළුවන් කියලා. වැරදි එන්ජින් ඔයිල් එක වෙන්න පුළුවන් කියලා ඉවරලා. ස්පෙෂලි යුරෝපියන් කාර්ස් වල ඕගොල්ලෝ දැකලා ඇති ඔපරේටින් ටෙම්පරේචර් එක කියලා කියන්නේ වාහනේ ටෙම්පරේචර්ස් එන්ජින් එකේ ටෙම්පරේචර්ස් සාමාන්‍ය ජපනීස් කාර් එකකට වඩා වැඩි. ඉතින් ඒ හින්දා ඒකට පාවිච්චි කරන්න ඕනේ ඔයිල් එක හයි ටෙම්පරේචර් ග්‍රේඩ්ස් වලට අදාළ වෙන long life කියන එන්ජින් ඔයිල් එක. ඉතින් එවැනි දේවල් ඕගොල්ලොන් සමහරලාට දන්නේ නැහැ. නමුත් මේක පොතේත් නැහැ. ඉතින් ඒ නිසා ඒ හින්දා මම කියන්නේ මේ අපි වාහන මේ ඔයිල් විකුණන තැනකට ගියොත් එහෙම ඒගොල්ලොන්ට කියන්න ඕගොල්ලොන්ගේ නිවැරදි මේක් and මොඩල් එක කියලා කිව්වහම ඒගොල්ලෝගේ සිස්ටම් එකේ බලලා ඕගොල්ලොන්ට හරියක දෙයි. ඒ කිසිම දෙයක් නැතුව ඕගොල්ලෝ පෙට්‍රල් ෂෙඩ් එකකින් ගන්නවා කියලා කිව්වොත් එහෙම ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මම මේ කෑන් එක පෙන්නන්නම් මේ ලියලා තියෙනවා. මෙතන මේ ලියලා තියෙනවා 15W50 කියලා ඉවරලා.
15W50 කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝගේ වාහනයට පාවිච්චි කරන ඔයිල් එකේ විස්කොසිටි එක. විස්කොසිටි එක කියලා කියන්නේ ඝනත්වය. කියන්නේ පෝරින් කොච්චර මේක මේ පෝ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා. ඕකේ W කියන එක ස්ටෑන්ඩ් වෙන්නේ වින්ටර් කියන එකට. වින්ටර් කියලා කිව්වහම කියන්නේ අතිශය අඩු කියන්නේ කාලගුණික තත්ත්වය කියන්නේ ටෙම්පරේචර් එක අඩු තැනකදී ඒකේ විස්කොසිටි එක හඳුන්වන්නේ 15ක් හැටියට. එතකොට ඒක 50ද කියන්නේ හයි ටෙම්පරේචර්ස් වලදී ඒකේ විස්කොසිටි එක 50යි කියලා කියන එක. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ දැන් සමහරවිට ශ්‍රී ලංකාවේ නම් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ සාමාන්‍ය ටෙම්පරේචර්ස් අපි සාමාන්‍යයෙන් 30 දී මේන්ටේන් වෙන්න පුළුවන්. ඔය පොඩ රස්නේ ගතියට වැඩි නිසා. නමුත් දැන් අපේ මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල වින්ටර් එකට ආවහම ටෙම්පරේචර්ස් සමහරවිට ඩ්‍රොප් වෙන්න පුළුවන්. 2ට 3ටත් ගිහිලා බිඳුවට යන වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයගොල්ලෝ අධික ඝනත්වයෙන් වැඩි ඔයිල් එකක් ඔයගොල්ලෝගේ වාහනේ පාවිච්චි කරලා තිබුණොත් එහෙම ඔයගොල්ලෝ ස්ටාර්ට් කරන මුල අවස්ථාවන් වලදී ඔයිල් එක එන්ජින් එකේ සම්ප් එකේ ඉඳලා උඩට යන්න ට්‍රැවල් කරන්න තියෙන වෙලාව වැඩි නිසා ඔයගොල්ලන්ට එන්ජින් එකෙන් සද්ද එන්න පුළුවන්. මොකද හේතුව එන්ජින් එකේ වැඩිම වෙයර් ඇන්ඩ් ටෙයර් තියෙන්නේ උදේට ස්ටාර්ට් කරන වෙලාවල් වලට. හේතුව මොකද ඔක්කොම ඔයිල් පල්ලයට බහලා ඒක ටික ඉක්මනට පම්ප් කරගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝගේ විස්කොසිටි එක අඩු ඔයිල් එකක් පාවිච්චි කරොත් ඒක විතරයි. අනිත් එක තමයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හයිබ්‍රිඩ් වාහනවල නිතරම දැන් ස්ටොප් ස්ටාර්ට් කියන සිස්ටම් එකයි. එතකොට නෝමල් අලුත් වාහනවල ස්ටොප් ස්ටාර්ට් ඒ කියන්නේ එන්වයරන්මන්ට් පොලියුෂන් මේව එකක් හැටියට දාලා තියෙනවා ස්ටොප් ස්ටාර්ට් සිස්ටම් එක. ස්ටොප් ස්ටාර්ට් සිස්ටම් එකේදීත් ඒගොල්ලෝ ස්පෙસિෆිකලි ලියලා තියෙනවා මේකට පාවිච්චි කරන්න ඕනේ ස්ටොප් ස්ටාර්ට් වලට ඔබින ඒ කියන්නේ ඔරොත්තු දෙන ජාතියේ එන්ජින් ඔයිල් එකක් කියලා. මොකද හයිබ්‍රිඩ් කාර් එක නිතරම ස්ටොප් ස්ටාර්ට් අවස්ථාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නිතරම පාවිච්චි කරන්නේ වාහනේ 0W20 ඒ වගේ නිකන් බොහොම අඩු විස්කොසිටි එකක එන්ජින් ඔයිල් එකක්. උදාහරණයකට මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ඔයිල් කෑන් එකේ ගහලා තියෙන හයිබ්‍රිඩ් 0W16 පෙට්‍රල් වාහනයක් සම්බන්ධයෙන්. දැන් මේක ඩීසල් වුණොත් එහෙම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ පෙට්‍රල් කියන ඔයිල් එක දාන්න බෑ ඒකට. ඉතින් මේවැනි දේවල් ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතුයි මොන මගේ වාහනේ මොකද්ද මේක ඩීසල් දුවන්නේ පෙට්‍රල්ද දුවන්නේ කියලා. මේ වගේ දේවල් සමහරලාට මේ සමහරට හස්බන්ඩ් දැනගෙන හිටියට වයිෆ් දැනගෙන ඉන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි දේවල් ඔයගොල්ලෝ සාමාන්‍ය අවබෝධය තියාගන්න මම පාවිච්චි කරන්නේ මේ වගේ දෙයක් කියලා වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එන්ජින් ඔයිල් දිගින් දිගටම පිච්චෙනවා නම් ඕගොල්ලොන්ගේ දැන් ඔයතන අපි කියමු ලක්ෂ 2ක් 3ක් දුවපු වාහනයක ඔයිල් පිච්චෙනවා කියලා. නමුත් මැනුෆැක්චරර් කියලා තියෙනවා 1 කිලෝමීටර් ගාණක් යනකම් කියන්නේ කාර් එකේ එන්ජින් එක ලක්ෂයක් විතර යනකම් අපි කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය එන්ජින් එකේ ගෙවීම ටිකක් අඩුයි ඒ කාලය ඇතුළත. ඒගොල්ලෝ එතකොට රෙකමෙන්ඩ් කරනවා 10W40 වගේ ඔයිල් එකක්. ඉතින් දැන් මේ 10W40 5W40 ගොඩක් ಜಾති තියෙනවානේ. ඉතින් ඒ තියෙන ගොඩක් ಜಾති වලින් ඕගොල්ලෝ හරියට තෝරගන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙනම් ඕගොල්ලෝ හිතලා බලන්න ඕනේ කිලෝමීටර්ස් මගේ දැන් ලක්ෂ 2ක් පැනලා. ඉතින් දැන් පළවෙනි සර්විස් එකේ ඉඳලා ඕගොල්ලෝ ලක්ෂ 2ක් දුවපු වාහන, ඒ කියන්නේ පළවෙනි සර්විස් එකේ ඉඳලා දෙවෙනි සර්විස් එකට එනකොට ඔයිල් අඩු වෙලා තියෙනවා නම් වාහනේ ලක්ෂ 2ක් දුවලා තියෙනවා නම් ඕගොල්ලෝ ගිහිල්ලා මේ විස්කොසිටි එක අඩු එන්ජින් ඔයිල් එකක් දැමීමෙන් වෙන්නේ ඒක ඉක්මනටම පිච්චිලා යන්න පුළුවන් වෙන එක. ඒ නිසා ඕගොල්ලෝ ඒක පුළුවන් ග්‍රේඩ් එකක් උඩට යන. නමුත් ඒක ඕගොල්ලෝ ගන්න ඩිසිෂන් එකක් නෙමෙයි. ඕගොල්ලෝගේ හෙල්ප් ඕගොල්ලෝ වාහනේට එන්ජින් ඔයිල් ගන්න යන තැනකදී ආන්න පුළුවන් මේ ඔයිල් එක මගේ වාහනේ මෙච්චර දුවලා තියෙනවා මොකක්ද ඕගොල්ලෝ රෙකමෙන්ඩ් කරන ඔයිල් එක කියලා. ඒ හා සම්බන්ධයෙන් එන්ජින් ඔයිල් නිෂ්පාදිතවරුන් සහ ඔය අම්මතර කොටස් විකුණන කට්ටියට වෙනම ගයිඩ් එකක් තියෙනවා මේ වගේ වාහන මේ කිලෝමීටර් ගානෙන් පස්සේ කොච්චරක්ද සාමාන්‍යයෙන් මේ එන්ජින් එකේ ගෙවීමත් එක්ක යන්න පුළුවන් ඔයිල් එක මොකක්ද කියලා වෙලා. ඒගොල්ලෝ ඕගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහයි මේ ඕගොල්ලන්ට ඕනේ මිනරල් ඔයිල් එකක්ද සෙමි සින්තටික් ඔයිල් එකක්ද ෆුලි සින්තටික් ඔයිල් එකක්ද කියලා. මොකක්ද මේ තුනේ අතර වෙනස? මිනරල් ඔයිල් එකක් කියලා කියන්නේ ක්‍රූඩ් ඔයිල්. ඒ කියන්නේ නෝමල් අපි නිදි වලින් ගන්න ඔයිල් එන්ජින් එකට භාවිත කරන්න පුළුවන් විදිහට හදලා තියෙන එක. ඉතින් ඒවා ගානෙන් මිලෙන් අඩුයි. ඒ වගේ ඒවා තමන්ගේ වාහනය ගැන හිතලා මං කියන්නේ ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ මේක තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි ඔබින විදිහට පාවිච්චි කරන්න ඕනේ. සෙමි සින්තටික් කියලා කියන්නේ ක්‍රූඩ් ඔයිල් සහ මෑන් මේඩ් ඔයිල්. ඒ කියන්නේ ෆුලි සින්තටික්. ඒ කියන්නේ කෙමිකලි මොඩිෆයි කරපු ඔයිල්ස් වලට තමයි අපි මේ ෆුලි සින්තටික් ඔයිල් එකක් කියලා කියන්නේ. ෆුලි සින්තටික් ඔයිල් අනිවාර්යයෙන්ම හයි ටෙම්පරේචර්ස් වලට එතකොට ලෝ ටෙම්පරේචර්ස් වලට ඊට අමතරව ඒකේ කාලය ඒ කියන්නේ පාවිච්චි කරන පුළුවන් කිලෝමීටර් ගාන කාලය සෑහෙන වැඩි ක්‍රූඩ් ඔයිල් නැත්නම් අපි කියනවා මිනරල් ඔයිල් එකකට වඩා.
නම් අලුත් වාහනවල සර්විස් ඉන්ටර්වල්ස් ඒ කියන්නේ යුරෝපියන් vehicles වල සර්විස් ඉන්ටර්වල්ස් සාමාන්‍යයෙන් 10,000 to 15,000 සහ 30,000 වලට වෙනකම් යනවා. ඉතින් ඒ වගේ දෙයකට මිනරල් ඔයිල් එකක් දාලා ඒ කියන්නේ ඒක පැවැත්මක් නැහැ. ඉතින් ඒ නිසා අර fully synthetic oil එකට ඒ කියන්නේ man made oil එකට ඒ කියන්නේ මේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ඔයිල් එකක්. ඕගොල්ලෝ අර දැන් ඕගොල්ලෝ හිතලා බලනවානේ දැන් ඇයි ඔයිල් පාවිච්චි කරන්නේ මේකට කියලා. ඔයිල් පාවිච්චි කරන්නේ මොකද හේතුව ඒ ඔයිල් වල එක ඒජන්ට් එකක් ඒ කියන්නේ ලුබ්‍රිකේෂන් තමයි මේන්ම කම්පෝනන්ට් එක. ඊට අමතරව තව ගොඩාක් හේතු තියෙනවා මේ ඔයිල් වල ක්ලෙන්සින් ඒජන්ට්ස් උත් තියෙනවා. ක්ලෙන්සින් ඒජන්ට්ස් එනවා කියන්නේ ඕගොල්ලෝගේ වාහනේ එන්ජින් එක ධාවනය වෙන වෙලාවට එන්ජින් එක ඇතුලේ බිල්ඩ් අප් වෙන කාබන් එන්ජින් ඔයිල් කළු වෙනවා කියලා ඕගොල්ලෝ කියනවා. ඒ කාබන් ඔක්කොම ඒ ක්ලෙන්සින් ඒජන්ට්ස් වලින් තමයි උරාගන්නේ එන්ජින් ඔයිල් වලට. ඉතින් ඒක ක්ලෙන්සින් ඒජන්ට් එකක්. ඒකට ඩැම්පින් නොයිස් එක අඩු කරන්න පුළුවන්. ඕගොල්ලෝට සමහරවල් කියනවා ඇති මගේ එන්ජින් එකේ සද්දයක් එනවා කියලා ඕගොල්ලෝ ගිහලා ඕගොල්ලෝගේ වර්ක්ෂොප් එකට මෙකැනික්ට ටෙක්නීෂියන්ට කිව්වහම ඒගොල්ලෝ කියනවා හරි අපි දාමු මේකට ටිකක් ඝනකම වැඩි එකක්. ඝනකම වැඩි එකේදී ඇබ්සෝර්ප්ෂන් එක වැඩි හින්දා සද්ද අඩු වෙනවා. නමුත් මේව රෙකමෙන්ඩ් කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. මොකද හැමතිස්සෙම අපි පාවිච්චි කළ යුත්තේ මැනුෆැක්චරර් විසින් නිර්දේශ කරන ලද එක නැත්නම් රෙකමෙන්ඩ් කරන ලද ඔයිල් එක. අලුතෙන් කට්ටිය කතා කරනවානේ මේ DPF කියලා මේ කතාව. DPF එකටත් මේ දාන ඔයිල් එක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලෝගේ වාහනේ DPF එකක් තියෙනවද කියලා. ඉතින් DPF එකක් කියලා කියන එක ඇවිල්ලා diesel particulate filter කියලා කියන එක. නමුත් මේකට වැරදි ඔයිල් එක පාවිච්චි කරොත් ඒ carbon particulates වැඩිපුරක් يعني එන නිසා ඒ diesel particulate filter එක block වෙන්න තියෙන chances වැඩි. ඒ හේතුව මොකද ඕගොල්ලෝ වැරදි ඔයිල් එකක් පාවිච්චි කරපේ. ඉතින් අපි ඒකට පාවිච්චි කරනවා low sap oil කියලා වෙලා. ඉතින් මේ low sap මේක ඉතා ඒ කියන්නේ පුළුල් මාතෘකාවක් කතා කරන්න මම මේ බොහොම සංක්ෂිප්ත කරලා කතා කරන්නේ. නිතරම බලන්න low sap oil එකක්ද ඕගොල්ලෝගේ DPF එකට ඕගොල්ලෝ පාවිච්චි කරන්න කියලා ඉවර වෙලා. ඉතින් low sap oil කියලා ගත්තාම ඕගොල්ලෝන්ට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඇහුවොතින් එහෙම ඕගොල්ලෝගේ කාර් එකේ කියන්නේ ස්පෙෂලි DPF එකක් පාවිච්චි වෙන්නේ ඩීසල් එන්ජින් එකකට. ඩීසල් එන්ජින් එක පාවා තියෙන වාහනයකට DPF එකක් තියෙනවද නැද්ද කියලා අහන ප්‍රශ්නේ ඒගොල්ලෝ ඕගොල්ලෝගෙන් අහුවොත් ඒකත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගන්න විදිය කොහොමද කියලා දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙයි. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකක් තියෙනවා DPF එකක් තියෙනවා කියලා. නමුත් ඕගොල්ලෝ පොඩ්ඩක් රිසර්ච් කරොත් එහෙම ඕගොල්ලෝගේ මැනුෆැක්චරර් පොතේ කියලා තිබ්බොත් එහෙම මේක ඇත්තටම බයිබලයේ වගේ එකක් වාහනේ සම්පූර්ණම මේකේ ක්‍රියාකාරීත්වය ගැන සාමාන්‍ය මිනිස්සෙකුට දැනගත යුතු දේ ඒ පොතේ ලියලා තියෙන නිසායි අපි නිතරම මේ මැනුෆැක්චරර්ස් බුක් එකට රිෆර් කරන්න කියලා ඉවරලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට ඔයිල් ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. මම ඕගොල්ලන්ට තවත් සජෙෂන් එකක් කරන්නම්. ඊළඟ පාර ඕගොල්ලෝගේ වාහනේ ඕගොල්ලෝ සර්විස් කරන්න අරන් යනකොට ඕගොල්ලොන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ ව්‍යාපාරය, ඒ කියන්නේ බිස්නස් එකෙන් අහන්න, වර්ක්ෂොප් එකෙන් අහන්න මොකද්ද ඕගොල්ලෝ මගේ වාහනේට පාවිච්චි කරන ඔයිල් එක කියලා ඉවරලා. එහෙම අහන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා ඒක පළවෙනිම දේ හදිසියවත් ඔයිල් අඩු වුණොත් එහෙම ඕගොල්ලොන්ට දන්නා මොන ඔයිල් එකද මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. අතරමඟදී ඕගොල්ලොන්ට ඒගොල්ලෝ කතා කරන්න ඕමනාවකුත් නැහැ. සමහරව කැමති තමන්ගේ ඔයිල් එක අරන් එන්න. හැබැයි ඕගොල්ලෝ ඒ ඔයිල් එක අරන් ආවොත් එහෙම මට මොනම හේතුවක් හින්දාවත් ඒක රිජෙක්ට් කරන්න බෑ. නෑ අපි දාන්නේ අපේ ඔයිල් කියලා විතරයි කියලා. නමුත් ඔයගොල්ලෝ හොඳට හොයලා බලන්න. සමහර වෙලාවට ඒ ඔයිල් එක සහ ෆිල්ටර් එක යූස් කිරීමෙන් ඒ ව්‍යාපාරයේ බැඳී සිටිනවා ඒකට වොරන්ටි එකක් දෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක ඔයගොල්ලොන්ගේ මේ සර්විස් සෙන්ටර් එකෙන් වගකිව යුතු කාරණාවක් වෙනවා. මොකද ඒගොල්ලෝ වැරදි ඔයිල් එක දාලා තිබ්බොත් වැරදි ෆිල්ටර් එක පාවිච්චි කරලා තිබ්බොත් ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් ෆේලියර් එකක් තිබුණොත් එහෙම. ඕගොල්ලෝ ඔයිල් එක අරන් ගියා කියලා කියන්නේ ඕගොල්ලෝ ඔයිල් එක අරන් ගියාට පස්සේ මට කියන්න පුළුවන් නෑ. ඔයා දීපු ඔයිල් එක තමයි අපි දැම්මේ කියලා ඉවරලා. එතකොට වගකීම සම්පූර්ණ අපෙන් තොරයි. එතකොට මං හිතන්නේ ඒක ඇත්තටම වැදගත් වෙනවා කියලා. නමුත් ඕගොල්ලොන්ට අර ප්‍රශ්නය හැමේ සම්පූර්ණ අයිතිවාසිකම ඔබ සතුයි. ඉතින් මතක තියාගන්න ඊළඟ පාර ඕගොල්ලෝ සර්විස් සෙන්ටර් එකට ගියාම ඕගොල්ලෝගේ වාහනේ සර්විස් කරගන්න මතකතු අහන්න පාවිච්චි කරන ඔයිල් එක මොකද්ද? ඒක අර නොයි වෙන්න අහන එකක් නෙමෙයි මං හිතන්නේ. නමුත් ඕගොල්ලෝගේ දැන ගැනීම පිණිස සුහද සාකච්ඡාවකින් අහන්න මොකද්ද ඕගොල්ලෝ පාවිච්චි කරන ඔයිල් එක දැන ගැනීම පිණිස සහ හදිසියෙවත් টপ අප් කරන්න ඕනොත් මම මොකද්ද කඩෙන් ගන්න කියලා ඉවර වෙලා ඒගොල්ලෝගෙන් අහලා දැනගන්න. මං හිතනවා දැන් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා ඉවර වෙලා ඕගොල්ලෝගේ ඔයිල් සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඊළඟ පාරට ගිහිල්ලා ගන්න ඕනේ මොකද්ද කියලා බලන්න. SL TV නිෂ්පාදනයක්